මේවට පිළිසුන් තුවාලයක් මේක සංශය 140කට ඇලිලා මෙසින මෙයාගේ අතව අවශ්‍ය ප්‍රථම ආධාර ඒකේ මොකද්ද වෙන්නේ මේ බැච් ගන්න එකද දකින්නේ. ඉතින් අපි බලමු කොහොමද කෙනෙකුට ප්‍රථම ආධාර ඉස්සෙල්ලාම කරන්න ඕනේ කියලා. ඒ ඉස්සෙල්ලා පෙන්නපු ඒ අනුතුර ඒ හරි ප්‍රථම ආධාර අපිට කරන්න හම්බුණා. ඉතින් අපි බලමු පිළිසීමක් වුණාම අපි කට්ටිය කරන දේවල්. පිළිසීමක් වුණාම කොමාරිකා ගන්නවා. අය මොනවද? කොමාරිකා ගන්නවා, ටූත් පේස්ට්, සිග්නල් ඒ දේවල් ගන්නවා. හරි. කුකුල් තෙල්, කම්මල් තෙල් ඒවා ගන්නවා. බිත්තර සාරු, මීපැණි, සිද්ධාලේප හරි. ඒ එකී නොකී දේවල් ගන්නවා. මේ ලුණු වතුර ගන්නවා, මුත්‍රා ගන්නවා. ඒ දේවල් කරන්න එපා. එතකොට කළ යුතු විදිහ කියනවා ගලාගෙන යන වතුරට විනාඩි 25ක් එක දිගට අල්ලන්න කියන එකයි කියන්නේ. එතකොට පිළිසීමක් වෙන්නේ මේ වෙන දේවල් මොනවද? මේ උණු වතුර හැදලා වෙන්න පුළුවන්. රත් වෙච්ච තෙල් වලින් වෙන්න පුළුවන්. ස්ටීම් එක මේ එහෙම වැදිලා වෙන්නත් පුළුවන්. සයිලන්සර්, අයන් බවුත් ඒවා කරන්ට් එකට පිච්චිලා වෙන්නත් පුළුවන්. අය ඇසිඩ් වලට රසායනික පිළිසීම් වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතාගෙන ඉන්නේ පිච්චෙන්නේ රස්නෙට විතරයි කියලානේ. නෑ. අයිස් කැටයක් සෙල්සියස් අංශක 0 ඍණ ගණන් වල උෂ්ණත්වයේ තියෙන මේ අයිස් කැටයක් කෙලින්ම හැමට තිබ්බහම හැම මත තිබ්බොත් සිසිල් පිළිසීමක් වෙනවා. ඒ හින්දා කොයිම වෙලාවකත් අයිස් කැටයක් කියන දෙයක් අපි ප්‍රථම ආධාර පාවිච්චි කරනවා. අයිස් හැබැයි තියන්නේ කෙලින්ම අපි අයිස් තියන්නේ හරි. එතකොට ප්‍රථම ආධාරය පිරිසුණු තැන අරාත වගේ තැන් බලන් දියපට්ට එන්න හදන්නේ මේ එහෙම. එතකොට ඇතුළට කිඳා බැහැගෙන යන රස්නිය එළියට ගන්න තියෙන එකම ක්‍රමය ගලාගෙන යන වතුරට අල්ලන එක විතරමයි. එතකොට කියනවා හරි විනාඩි 25ක් විතර අල්ලන්න. ඒ අතරේ කරන්න දේවල් වගේක් තියෙනවා. මොනවද? මෙයා මුදු දාගෙන ඉන්නවනම් මේ පිච්චිච්ච තැන එන්න ඉදිමෙනවා. ඉදිමුණාට පස්සේ ආයි ගලවන්න පුළුවන්ද? මේ මුදු ගලවන්න බෑ. ඒතර මුදු බේස්ලට් මේ ඔරලෝසු ඒ වගේ දේවල් පරිස්සමෙන් ගලවන්න. ඒතර දියපට්ට ඇවිල්ලා තියෙනවා. ඒ දියපට්ට දෙහි කට්ටකින් ඇනලා කඩනවද? කඩන්නේ නැහැ. කොයි වෙලාවකත් දියපට්ට පුපුරවන්න එපා කියන එක පැහැදිලිව කියනවා. අය ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් ඇලිලා තියෙනවා නම් ඒ දේවල් මේ ඇදලා ගලවන්න කරන්න යන්න එපා. ඇලිච්ච කොටස් තියෙන එහෙම ඒ ගලවන වැඩ හොස්පිටල් එකකින් කරයි. මේ ඇලිච්ච නැති තැන් වලින් කපලා මේ ඒක අර ඇලිච්ච කොටස එහෙම තියෙන්න අරන් යන්න කියලා කියනවා. එතකොට හරි පිච්චුණා. ඊට පස්සේ අපි හිතමු හැම ගැලවිලාම ගිහින් තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ තුවාලයක් මේ නිකන් නිරාවරණය කරලා අපි ගෙනියනවද? ගෙනියන්නේ නැහැ. මොකද මේ බාහිර පරිසරයේ තියෙන දූවිලි ඒ දේවල් ඇවිල්ලා හොඳටම ඇලෙනවනේ. ඒ හින්දා මේ ඒ විදිහට ගෙනියන්නේ නැහැ කියනවා. හැමට නොඇලෙන පොලිතින් එකකින් කවර් කරන්න කියලා කියනවා. හැමට නොඇලෙන පොලිතින් එකක් කියන්නේ හැමට ඇලෙන්නේ නැති පොලිතින් එකක්. තුනී නැති පොලිතින් එකක්. මේ අපි දැන් තියෙන මේ තහන නැති ඝනකම් ලන්ෂීටේ තියෙන්නේ. ඒ වගේ එකකින් මේ කවර් කරන්න කියලා කියන. තුනී දෙයක්කින් ඇලෙවුවොත් ප්‍රශ්නේ තමයි අයි අපව ගලවන්න යද්දී මස් කැලිත් එක්ක ගැලවිලා තමයි මේ අපිට මේ ගලව ගන්න වෙන්නේ. හින්දා තුනී දෙයක් වෙන්න බෑ. එතකොට ගලාගෙන යන වතුරට හරි අල්ලන්න දියපට කඩන්න එපා කියලා කිව්වා. එලිච්ච කොටස් ගලවන්න එපා කියලා කිව්වා. මුදු ඒ වගේ දේවල් තියෙනවා නම් මුලින්ම අයින් කරන්න කියලා කිව්වා. හරි පිච්චුනේ මොනවටද? ඒකින්ද හරියට දැනගන්න. එතකොට මගේ හරි
සුළඟිල්ල හරි මේ පළවෙනි පුරුක පිච්චෙනවා. කොච්චර වෙලා වතුර දාන්න ඕනේද? විනාඩි 25ක් කොහොමත් වතුර දාන්න ඕනේ තමයි. එක දිගට වතුර දාන්න. හරි. එතකොට මේ මගේ මුළු අතක් පිච්චෙනවා. මූණ, හાર્ට් එක, මුත්‍ර ප්‍රදේශයේ වගේ තැන් පිච්චෙනවා. මේ එතකොට ඒත් මේ පැය 5ක් විතර වතුර දාලා ගෙදරට තියාගෙන ඉමුද? නෑ. මේ කියනවා හොස්පිටල් අනිවාර්යයෙන් යවන්න. මේ ඒක මාරාන්තික තත්වයක් කියලා කියනවා. මුළු අතක්ම මුළු කකුලක්ම හරි ශරීරෙ වැඩි ප්‍රමාණයක් පිච්චුනොත් ඒක මාරාන්තික තත්වයක්. හැබැයි මේ සුළඟිල්ල පිච්චලා හොස්පිටල් ලොකුවට දුවන්න ඕනේ නෑනේ. මේ එහෙම ඕනේ නැහැ. හැබැයි මේ ඒ වගේම මූණ, හાર્ට් එක, මුත්‍ර ප්‍රදේශය වගේ තැන් කුඩා වුණාට තැන් ස්ථානීයව කුඩා වුණාට මේ පිච්චුනොත් ඒක මාරාන්තික තත්වයක්. ඒතකොට විදුලියෙන් පිළිසීම විශේෂයි. විදුලියෙන් පිළිසීමේදී කරන්ට් වැදිලා මේ ඒ කරන්ට් එක හරි වයර් එකක් අල්ලද්දී මේ වැදුනා. වැදිලා ඊට පස්සේ මේ බිමට අර්ත් වෙනවනේ. ඒ අර්ත් වෙච්ච තැන මේ වැඩි ඩැමේජ් එකක් වෙන්න පුළුවන් කියලා කියනවා. අනික විදුලි පිළිසීම් වලදී අපිට බාහිරින් පේන්නේ නැහැ. පිළිසීම බාහිරට ලොකුවට පේන්නේ නැහැ. මේ ගමන් කරපු මාර්ගය මේ පුළුසගෙන යනවා කියලා කියනවා. එතකොට විදුලියෙන් පිළිසිලා නම් චුට්ටයි පිච්චිලා තියෙන්නේ හරි ප්‍රශ්නයක් නැහැ කියලා ගෙවල් වලට වෙලා තියාගන්න එපා කියනවා. හොස්පිටල් යවන්න කියලා කියනවා. ඒ වගේ දෙයක්. එතකොට ඒ දේවල් තමයි කියන්න ඕනකම තිබ්බේ. අර වැරදි දේවල් කරන්න එපා. කොමාරික ගානක අර කිව්වු දේවල් අපේ ගෙවල් වල කට්ටිය මේ ගොඩක් ඒ දේම කරනවා. ඒවා මේ මිනිසුන්ගේ හිතවලම මේ තියෙන දේවල් දෙයක් වෙච්ච ගමන්ම ඒ දේ තමයි කරන්නේ. එතකොට සිග්නල් ටූත් පේස්ට් වගේ දේවල් ගාන එක හොඳයිද? ගාන්න එපා කියලා කියනවා. ටූත් පේස්ට් වගේ දෙයක් හදලා බේස් කරලා තියෙන්නේ මේ හදලා තියෙන්නේ කරමුඩු නැටි තෙල් පංචශක්ති ඉරිමේදාදී තෛලිය ඒ දේවල් කියලා මේ එකතු කරලා තියෙන්නේ මොනවටද? කිරිමැටි වලට. කිරිමැටි දාලා තමයි ඔය හොඳට දත්ම දින්නේ. දත්ම දින්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිතන්න රස්නය මේ මෙතනින් උණුතුර හැල්ල රස්නය ඇතුළු වුණා. අපි හොඳ කිරිමැටි තලියක් ගෑවා. ගෑවට පස්සේ මේ අපෝ මෙතනින් රස්නේ එළියට එන්න අවස්ථාවක් තියෙනවද? අවස්ථාව නැහැ. ඒතකොට රස්නය ඇතුලින් පල්ලෙහාට යනවා. ගිහිල්ලා මෙහෙම රස්නේ පිට වෙනවා කියන්නේ මුළු කොටසම බතලලේ වගේ තැඹුවනේ. හරි. ඒ හින්දා කිසිම ආලේප දෙයක් ගන්න එපා. අර රස්නේ ඇතුළු වෙච්ච තැනින් පුළුවන් තරම් ඉක්මනට එළියට මේ අපිට ගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට ගලාගෙන යන වතුරේ උබන එකක් නෙමෙයි කියන්නේ ගලාගෙන යන වතුරට අල්ලන්න කියන එක කියනවා. ඒ දේ තමයි කියන්න ඕනකම තිබ්බේ. ඉතින් පිළිසීමකදී මේවා දැනුවත් කරන්න අනිත් කට්ටියවත් ඒ දේවල් කරන්න එපා කියලා. බොහොම ස්තුතියි.